හලෝ යාළුවනේ අද සුබ දවසක් මම වැඩි ආරම්භ කරන්න යන්නේ. අද අපි හදන්න යන්නේ රිසාටෝ රයිස් එක. මේක ඉතාලියන් ඩිෂ් එක. මේක රිසාටෝ මෂ්රූම්. මේක මෂ්රූම් ෆ්ලේවර් රයිස් එක. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. අද ගොඩක් බිසි දවසක් ඔයාලට පේන කිචන් එකේ යට යනකොට මෙන්න මේ තමයි අපේ කියෝටි මේකත් කියෝටි මෙතන කරන්නලා ඉන්න තේරෙන්නේ නැති කට්ටිය වැඩ ලහිලා ඊය. ඒක කරන අතරතුරේ තමයි මම ඔයාලට එයාගේ වීඩියෝ එකක් දාන්න දෙනවනේ කට්ටිය වැඩ කරන විදිය. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් එක කියලා දෙනවා. ඒ වගේම මොනවද අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් A to Z මම ඔයාලට කියලා දෙනවා. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මම ඔයාලට කියලා දෙනවා මේකේ එක්ස්පීරියන්ස් එක කොහොමද, මේකේ ටේස්ට් එක කොහොමද කියලා දෙන ගමන් අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. You've got me thinking she's so cool, but I know when it's just another dude. මෙන්න මේ විදිහට තමයි එන්නේ. පේන ඇති මෂ්රූම් මම ගානිෂ් එකට උඩින් දාලා තියෙනවා. මේක ප්ලේටඩ් කරා මෙන්න මේ විදිහට තමයි මේක අවසානයේ එන්නේ. දැන් මම යන්නේ මේක ටේස්ට් කරන්න. මම කැමතිම පාර්ට් එක තමයි හැම එකම ටේස්ට් කරන එක. බලමු අපි ටේස්ට් කරලා මේක කොහොමද කියලා එන්නේ. මම මේක පොඩි පොඩ්ඩක් අරගෙන මේක ක්‍රීම් ගතිය ඔක්කොම හොඳට තියෙනවා පේන ඇති. මොකද චීස් නෙම ක්‍රීම් ගතිය තියෙන ඇති. ඔයාලා try කරන්න පුළුවන් මේක කොහොමද කියලා. Chef made this risotto rice very nice. Very nice. Thank you very much, chef. Farsa chef. Thank you so much. ඔන්න ඔය විදිහට තමයි රිසාටෝ රයිස් චැප්ටර් එක නිමාවටපත් වෙන්නේ. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.